ආවනේ. ආවා. දෙවෙනියට හම්බෙන්න ගියා. කොහොමද ආතේ? ආවනේ. guys, ඉතින් ගොඩක් කාලෙකින් මේ දැන් ඔයා දන්නේ නැතිනේ අපි කොහෙද ආවේ කියලා. අද නම් ගොඩක් කට්ටිය නේ මා ජනක ඉන්නවා. ජනක ඉන්නවා. තව යාළුවෙක් ඉන්නවා මෙහෙන් හම්බුනේ. ජනකයි මා ජනක ගෙදර ඉඳන් ආවේ. මේ ගමේම යාළුවෙක් ඉන්නවා. එයත් එක්ක තමයි අද හයික් කියන්නේ. කැම්පින් නැහැ. ආයි කැම්පින් නම් ජනක තමයි. ජනක කඩුයි. මේ ඉන්නේ ගමේ යාළුවා සම්දුරු. තව එක්කෙනෙක් කඩුයි අපි නේ. එක්කෙනෙක් කඩුයි මේ ඌට පොඩි අපි කොහොමද හයික් එකක් යද්දි මේ මූල්‍යම් පැත්ත තුන්දෙනාම දැම්මට යටිතල පහසුකම ආහාර පැත්ත ආහාර සැපයුම් පැත්ත දාන්නේ එයා තමයි. එයාට තියෙන්නේ ඔව් අද හයික් එකක් විතරයි කියන්නේ කැම්පින් කරන්නේ නැහැ. කැම්පින් කරන්නේ නැහැ. සම්පූර්ණ මේ කැම්පින් කරන්නේ සම්පූර්ණ කුකින්නට එයා තමයි කරන්නේ. කුකින්නට එයා කරේ දැන් ඉතින් අද බඩගින්න තමයි ගිහිල්ලා එන්නේ. කුකින්නට ගන්න පුළුවන් මට බඩු දැන් ඇවිල්ලා තියන්නේ මේ කලුග මොකද ගමන ගමෙන් බුටලන්නේ බුටලන්නේ කියලා කියන්නේ මේ හරිය. මේ හරියට බුටලන්නේ කියලා කියන්නේ. මෙතන ආවම පේන්න තියෙනවා මේ ගැරණියල ලාවට. තව යන්න තියෙනවා සාමාන්‍ය කොච්චර හයික් එකක් තියෙනවා. එහෙම වාහනේ යන්න පුළුවන් සාමාන්‍ය ඕෆ් රෝඩ් බයික් එක න යන්න බෑ. දෙන්න පේන්න තියෙනවා ගැරණිය. ඕෆ් රෝඩ් කිලෝමීටර 2ක් 3ක් වගේ. හයික් එක. හයික් එකද මෙතනින් ගන්න. අර පේන්න බං දියාලා තමයි. එහෙනම් අපි යන් ඉස්සරහ නේ. යමු. අපේ ළඟින්වත් තියෙනවා. तो कमेरा इन्नत या සෑහෙන දුර ආවා මේ පාරේ හරි අමාරු යන්න. අර දෙන්න පයින් එනවා මම මේ බයික් එක ගියා. පෙන්නන්න පාර. ඊට කලින් අපි සෙට් එකක් කරilla මේ පොලිසියෙන් අල්ලන් ගිහින්. ඉතින් guys ගමන ආවා. පටන් ගත්තා බයික් දැම්මද පහල ගෙදර බයික් දාලා ඉවරලා මේ දැන් උඩට යනවා. ඉතුරු සංගයන යනවා. ඌ වැඩිපුර කතා බහක් නැහැ ගමේ ගයිඩ් වැඩිපුර කතා බහක් නැහැ ගමේ ඉන්න මේ වැඩිපුර කතා බහක් නැහැ දැන් පහලින් මරන් යන්නලා තියෙන කන කැම ටික ඔක්කොම මොකද මේ අපි කිචන් බඩි නැහැ කිචන් බඩි නැති කියන ලොකු පාඩුවක් ඒක සෑහෙන දැන් උයන ඉන්ස්ට්‍රුමන්ට්ස් ඔක්කොම තියෙනවා ඒ වැත්තුම උණුතුරියක් හරි කාලේ tahak mal pipila pipinne heida nudanne me hitak mal pipila pipinne heida nudanne දැන් නම් අපි ආවනේ දැන් තමයි හයික් එක පටන් ගන්නවා කියන්නේ සඳ පාමුලින් දැන් තමයි යන්න පටන් ගන්න පොඩි අතුරු පාරක් තියෙන ඒක දිගේ තමයි යන්නේ ඉන්න වතුරු පාර වෙන්න මේක තමයි අතුරු පාර ඕන්නේ නැහැ දැන් යන් කෙලින්ම හයික් එක අන්න වගේ පොඩි පාරක් තියෙනවා ඒක උඩින් තමයි යන්නේ මේ පාරෙන් තමයි අපි ආවේ පහලින් ඉතින් උඩට යන්න තියෙනවා මේ පොඩි පාර උඩට යන්න ගොඩක් කතා කියන්නත් තියෙනවා අන්න හරි බගියන අපිට මගේ එද්දින් හම්බුනේ දියල්ලා ඒක පේනවා ආ පේන්නේ අර පන්සල කො උතරින් පොයි පන්සල හරි අර දින් අර සයි ජනක අම්මෝ තිබා මේ දින නංගන මොරයායට අද මහන්සිනේ ලොකු උල් කන්දක් පේන්නේ අරකින් මොරයායට තනිත මේ කන්දක් පේන්නේ පොඩි කන්ද ඒකට පස්සේ උලක් පේන්නේ අන්න එක තමයි අර පේන්නේ කොහොමද උල ගහ කෙලින් උල මේකද ඔව් තව යන්න දිනවනේ ඔව් විනාඩි 45ක් විතර හොඳ හයික් එකක් තියෙනවා මෙන්න පාර අර තලගුණ ඇල්ල කියන්නේ තලගුණ ඇල්ල ඔකුරට යන්න පුළුවන් තලගුණ වල ගමක් පහුවනේ ඉතින් ඔය තලගුණ කියන්නේ ඒක තමයි තලගුණ යන්න ගමේ නාම තමයි ඇල්ලටත් ඇල්ල තියෙන්නේ ඒක විශේෂත් නැහැ නේ ඒක යන්නෙත් නැහැ නේ එහෙම වීඩියෝ එකක් දැකලා නැහැ ඒ ඇල්ල උඩ නගින විශේෂයෙන් කියලා යන්නේ ඉස්සරහනේ ලොවට නොපෙනෙන අරුම සිනහස ඒ වගේ මනරම් අංකරන් ආවේ මේ පාර වැඩි තහනම්
මේ පාරනේ අර පාරෙන් තමයි යන්නේ. කෙලින් පාර උඩට ගියා. ඒ කියන්නේ මේකනේ. එතන හම්බ කරන් කණයන් ඉන්නවනේ. ඒකනේ වැඩි. ඒකින්ද දැන් පේන්නේ නැද්ද මේ මුරට වෙලා තියෙන හැටි? ඒකින්ද උන් ප්‍රචාරය කරන්නේ පන්සල ගාවින් යන්න කියලා. පන්සල ගාවින් ගිහම එතෙන්ද වෙනවා. මෙතන එහෙම නැහැ. අපේ වගේ ගමේ ඉන්න උන්ගේ ඇහුවොත් තමයි කියන්නේ ඔහෙන් යන්න තමයි මෙන් යමන් කියන්නේ. දැන් ඇවිල්ලා තියෙන අපි ගල් පොත්තක් උඩ. ඔහො. යාවසයෙන් මොකද පොඩ්ඩක් ඇවිල්ලා උඩ රෙස්ට් කරනවා නේ ජනකට මහන්සියිනේ ජනකට පොඩ්ඩක් අඳුනගින්න අපහසුතාවම් තියෙනවා. ඒවොත් බඩුම තමයි. ඕ. අපි ඉස්සරහට දන්නේ නැහැ. ජනක හොඳයි. අම්මෝ සුපිරි. පණිවිඩවත් වැසෙන් කියලා. අම්මා. යමුනේ. උඩ ඉඳපන්. එක්කන් ජනකෙක් අමාරු වෙනවා නම් ඔයාලට කියන්නද? රන්නු. කොහොමද මොකක්ද යහංගල අර මේ තියෙන අඳුටකින් උඩට පොතුවක් වගේ නැගලා පෙන්නේ. අර ඉස්සරහා තියෙන්නේ. ඉස්සරහා පැත්තට බෑවම තියෙන එක. ඊට පස්සේ මෙහෙට එන්න උනත් තියෙන. ඊට පස්සේ ඔක පේන්න තියෙන්නේ. ඔය තියෙන්නේ පත්තරෝසල කඩුද ඔක්කොම. ඈ? මේ ටික විතර. මේ යහංගලත් මං හිතන්නේ නගස් නෙවෙයිද කොහෙද? කෙහෙල් පොත්තුර නකල පිටර බොක්කකගේ අර එහා පැත්ත කන්ද පේන්නේ. ඔව්. ඒ කෙලින්ම අර පොඩි නිකන් මීදුමඩ ඉතින් පේන්නේ. එහා පැත්තෙන් කන්ද තියෙනවා. ඉතින් එතන තමයි මහියක්. මහියන්ගනේ. මහියන්ගනේ පේන්නේ එතන. කන්දට වැහිලා තියෙන මහිය. ඒතකොට මේ පැත්තේ කොහෙද? මේ බදුළු බණ්ඩාරල සයිඩ් එකේ නේද? ඔව්. මෙහෙ මිනිපේ මේ රන්දනිකල පැත්ත. ඒතර මේ සයිඩ් එකේ මෙහෙ තමයි මේවා තියෙන්නේ. මොනවාද? ජලාශය ටික මේ කන්දෙන් එහා පැත්තේ වික්ටෝරියා රන්දන අර අපිට වෙනම දියැල්ල නේ අතන තියෙන්නේ. ඔව්. දියැල්ල මේ පැත්තේ අර කන්දෙන් එහා පැත්තේ වගේ. දෙන්නයි. සඳට සදහට සිනේතෑමුත් කෙලින් පාර ඇත්තට පස්සේ ඇත්තට අවුලක් නැහැ. ඕනේ අතනින් උඩට තමයි යන්න තියෙන්නේ. කෙලින්නේ මම උඩට දැන් ටික ටික උඩට. ඔව් මෙතනින් පල්ලයට වෙන view ගන්න. සිටිය නොහැකිද යම් අපි පහු කරනවා මුගම් උඩ. මහියන්ගෙන අපි ආවේ වෙච්චා. පුදුම වෙයි නුඹ නම් දැන් පිපිලා අලුගොඩ මේ හැම හයික් කියන්නේ නැහැ. තව ටිකක් දුරට යන්න තියෙනවා. ඊට පස්සේ තමයි හයික් එක පටන් ගන්න. කුඩේටම යන්න ඕන. මේ පාර දිගේ යන්න දෙන්නේ. මල් පිපිලා ඉතින් බලමු තව කැදියාලක් වගේ උඩට නැගි. තව තියෙනවා එහෙම. මට සිත බැඳුනේ කිමයි මා තවම නොදන්නේ නුඹට හිත බැඳි කාරණේ මං තවම සොයන්නේ මමත් දැන් මේ එන්නේ අවුරුද්දකට විතර. හරි බං. අපි මේ පාරේ ගියා මට මේක අතනින් මෙතනින් අන්න අතනින් එන්නේ. ඔය තියෙන්නේ. එන පාර? අර පැත්තෙන් ආවා. පැත්තෙන් එන පාර. අපි ආවේ මේ ෂෝට් ටර්ම් ස්විච් පාරේ. ඔව්. පහල ගල්තලා කව යනවනේ. පොඩි මේක. එතන තමයි ශ්‍රීපාද ගහන්නේ. ඒක තමයි අපිට අර කෑල්ල අහුන්නේ. මේක තියෙන හිම්බෝ විදිය. මේ තියෙන හිම්බෝ විදිය. දැන් මෙතනින් ගිහිල්ලා මේ මුන් රෝඩ් එකෙන් යන්නේ කොහෙන්ද යන්නේ? මෙතන මෙහෙම ඇතුළටනේ යන්නේ. ඇතුළට ගිහිල්ලා අර පේන අර හරහට ගල මේ කැලේ මැදින්ද යන්නේ එතකොට. මේ මෙතන මේ කැලේ මෙතන. මෙතනින් ගියාම මෙහෙම ඇවිල්ලා මෙතනට මතුවෙන්නේ. ඔව් අර වතුර පාරක් වෙන්න ලේට ගල දිගේ යන්න උඩ. ඊට පස්සේ උඩ ටිකක් ගිහියවම රෝප් එක හම්බෙනවා. රෝප් එක දිගේ උඩට නැගගට පස්සේ ඊටු ටික කොහොම හයික් එක යන්න දෙන්නේ අර කොඩියක් වෙන දෙන. අතන කොඩිය තියෙනනේ. කොඩියක් තියෙනවා. එතනට තමයි යන්නේ එතකොට. එතන තමයි පීක් එක. එතන තමයි යන්නේ. එහෙනම් ඉතින් මම ගෙන්න බැරිනවා කියන්නේ. ඊට පස්සේ උලේ රෝප් එක යනකොට. එහෙම හිටගෙන හිටියා ටිකක් වෙලා. අඩු වෙනකම්. හම්මා. මේක නම් ඉස්සර එනකොට හරක් හිටියා. දැන් හරක් දෙන්න දෙන්නේ නැහැ. හරක් බඳින්න දෙන්නේ. උඩ දැන්. දැන් ටික රුක් කටනවා කියන්නේ ඉතින්. ලොකු ලොකු කේස් යන්නේ නැති මේකනේ. ලොකු ලොකු කේස් යන්නේ නැති නේ. ඔව්. බලන්න මෙතන එනකොට කූල්. මෙතේ වතුර පුරවමු.
අඩිය කියන්නේ. ඔහො ඉතර පුරාණේ යන්නේ. මේ තමයි මේ අපිට ළඟට හම්බ වෙන පළවෙනි වතුර පාර. මෙතන. මෙච්චර ළඟින් උඩට ගියාම හම්බ වෙනවා මෙච්චර ළඟින් වතුර පාර. උඩ වඩා හැම නාන්නක් පුළුවන්. උඩම? උඩටම යනකල් පළවෙනිට හම්බුණ ළඟම වතුර පාර හිටියේ. කොහොම යන්න දැන් ටික ටික උඩට. මේකට දැන් කොහොමද රත් වෙන රත් වෙන්නේ මම කිව්වේ කලින් ආව නම් හරි කියලා. දැන් යා තව ටිකයි. අන්න. ඊට අර ඇතුලේ ගිහින් කොහෙද? බරාව නෙවෙයි. ආ රෑත පේන ටිකද? එක සැරයක් ගිහ ලාහෝර් කියලා මතකද? ඔව්. අන්න ඒ කොහෙද බා? මොන වැවද? ලාහෝර් මාපාකඩ වෙයි. අන්න මාපාකඩ තමයි ඔය පේන්නේ. මේ ඉතින් අර හරිය පේන තැනද මේ මහියංගනේ සොරබර එහෙම? ඔය මේ පැත්ත. මේ සයිඩ් එකේ නේ. ලොකුම එක පේන්නේ ලොකුම ජලාශය වතුර පාරක්. ආහා. ඒ සොරඹර වැව. හම්බුනේ. ඒකට ඇහෙන්න බබසරිය පේනවනේ බම් මෙතන. සොරඹර කුඹුරු සෙට් එක. මේ මෙතන ඉන්න බින්කුණ්ඩෙක් වගේ අපේ ජනකමල්ලේ. ඊට පස්සේ අපි එද්දී අර ෆොටෝ ගැහුවා මෙන්න මෙතන ඉඳලා. මෙන්න මේ පැල ළඟ ඉන්න. ඉතින් එතෙන්ද ටයිලට්ක් මෙහි. මෙතන පැල ළඟ ඉන්න ෆොටෝ ගැහුවා ඊට පස්සේ මේ පැලත් හම්බුණා. අපි ඇවිල්ලා තියෙනවා අර පැත්තේ. අර ටික ටික ආව මෙතන මාර වීව් එකක් පේනවා. මෙහෙම සොරබොර මහියංගනේ ඒ සයිඩ් එකේ. ඉතින් මෙහෙට එන්න තමයි. හරි. මේ පේන කඳු පෙරෙන් එහා පැත්තේ තමයි 18 අංගුලේ. ඔය පාර දිගේ දැන් උඩට යන්න තියෙන්නේ. ජනක පඩිය එතනින් තමයි අපි උඩට ආවේ. හරි ජනක ඉන්න උතනින් මෙහෙද. එතනින් උඩට මෙතන තමයි පොඩ්ඩක් අවුල් උඩට වඩා අවුල් තැන් තියෙනවා උඩට ගියා. යන්කෝ අපි ටික ටික උඩට. දැන් අපි අමහාසි ගොඩක් කාලේ ඉන්නේ හයික් එකක්. අපිට මීට වඩා මේ හයික් එකක් සෙට් කරන මාතලා කරලා ගිහිල්ලා. ඒක උඹ දන්නවනේ මේ පැත්තේ ඇවිල්ලා අපි එහෙමවත් දන්නේ කවුරුත් ගයිඩ් කරන්න කවුරුත් නෑ. ආ ඒ කියන්නේ මේ වටේ කියන්නේ. වටේ ගියේ නෑ. කෙලිම පාරේ ගියා. ඒ වුණාට මේක ඇඩ්වෙන්චර්නේ. අර ඇඩ්වෙන්චර් නෑ වුණාට මේ හිතා ගන්න අමාරු. කන්දේ ටික ටික යන්න. ඔව්. පැණි තරාවක් තියෙන ගස් අස්සේ. ආ. ඒකේ ගොඩක් පැය දෙකමාරක් විතර ගියා. වතුරත් තරන් ගියා. ඈ? මේ යන විදිහට සෙට් එක තාමත්. ඒකට මීට වඩා මහන්සියක් දරනවා ඒකේ මොකද මේ වතුර අපි පහේ දැම්මනේ අරන් ගියේ. ආ. ඊට 10 කෑන්නක් කරන් ගියා. එහෙ උඩ වතුරත් එක්ක. ඈ? කැම්පින් එක. එහෙ කැම්පින්. ඒක බඩු තුස්සයි. අපි ගියපු හයික් වලින් ඇඩ්වෙන්චර් හයික් එක නේද? ඔව් බා. ඔව්. පාල්. දෙවෙනියට හම්බෙන්න ගියා. ඉතින් තමයි හැපැත්තේ මෙතනින් කියන කඹදාල උඩට යන්නේ. ඔය ඉස්සෙල්ලා නම් පැහැදිලි ඇහෙනවද දැන් මොකද කියන්නේ? අපි මොකක්ද කියන්නේ? මේ ගන්න බැරි. අපේ කොටසේ අමාරුම කෑල්ල ඕෂද නගිනවා. අන්තිම ටික. ජනකට පැයක් ගියා. මට පැයක් ගියා. අන්තිම තුරුම්පෙන් නගිනවා. එහෙමනේ. අනික කකුල මේ උඩින් තියා. අනික කකුල උඩින් තියා. මෙහෙම තව උඩින්. හා හරි. මේක හරි කලින් නෑ නෑ. අන්න එකෙන් ගැම්මර. වාරේ. මෝ අනිත් පැත්තට. බහැ ගන්න පුළුවන් එක හිතනවා. බහින්න පුළුවන්. බහින විතර ගේම නෙවෙයි බා. අද දෙන්නද?
Mari. Arah kabulnya jangan marah mari. Ulu. Pasti ringan deh. කොහොමද ආතේ? ආවනේ. අම්මෝ අමාරුම දෙනින් කොහොම හරි උඩට ආවා. අමාරුම දැන පෙන්නන්න ඕනේ. ඒක වීඩියෝ එකක් ගන්න දෙයක් නැහැ. මොකද තුන් දෙනාම මේ ඇඩ්වෙන්චර් හයික් එකට මුහුණ දුන්න පළවෙනි වතාව. පල්ලෙහෙන් ඉන්න තියෙන්නේ. ඒක පල්ලෙහාට ගිහලා මම ආ වීඩියෝ එකක් ගන්නම්. මේ තියෙන ලනු ටික. ඔය ලනු ටික ආධාරය අරන් තමයි එන්න තියෙන්නේ. දැන් මෙතනින් උඩට යන්න තියෙන්නේ. යමු උඩට ටික ටික. බයික් එකේ අමාරුම කොටස පව කරගෙන දැන් ටික උඩට යන්න. ගලයන් උඩ අම්මෝ මෙතන පේන අමාරු view එක. උඩට මාවනේ කොහොමද? ජනක තව ටිකයි යන්. ආවනේ. ආවා. දැන් තමයි ටෙන්ට් එක ගෙනවන හොඳයි කියලා හිතෙන්නේ. දැන් තමයි අද ඉතිරම හොඳයි කියලා හිතෙන්නේ මෙතන. ඔව්. කවුද? ඕ. දැන් තමයි මේ මේක නම් පිස්සු. මනෝත් නැතිගේ පාඩුව දැනෙන්නේ දැන්. දැන් තමයි දැනෙන්නේ. කොහොම හරි හරිද? ඉතින් ගිහිල්ලා දැන් හොෂ්ෂක් දාලා බත් තියනවා තා පොඩි දේවල් ටිකක් ගෙනා හිරියක් කාලා ෆොටෝ ස්ටේට් එකම ගහලා වීඩියෝ ක්ලිප් එකක් කරා හිමීට බහිනවා. දැන් කොහොමද දහි අඳුරක් වගේක් එනවා ඉක්මනට මේ කරනයක් කරලා දැහගන්න. හම්බෝ ඔය තියෙන සුන්දර view එක. අම්මෝ. දැන් කොහේ මීටරේ? අම්මෝ. කල ඔස්සේ දාගමු. කොහොමද ඔස්සේ දාන්නේ? ඔස්සේ දාලා කමුනේ. ඔස්සේ දාලා කමුවා. mana pun dah ada di depan kan. Ini istirahat. Oh kamu ya. Atau hebat terus mata anda dia na susu dah lain tu temen. Atau ni anu. Kita bag කියලා බයික් වල නාන්න තියෙන්නේ මෙතනින්. මෙතනින් නාව. මේ කට ලියලා ෆොටෝස් ටික ගහගෙන ඔක්කොටම කලින් දැන් කන්නේ. udah lokal.
දාඩියයි මහන්සිය ඔක්කොම නැති වංගස්ථානවල යන්නේ. ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේමි නුඹට සිත බැඳුනේ කිමයි මා තවම නොදන්නේමි නුඹට හිත බැඳි කාරණේ මං තවම සොයන්නේමි කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ ගැරඩියලට සමුදෙනවා ඉවරයි. ගැරඩියලට ඉවරයි. ලස්සන ඉවියක් දැල්ලා. ලස්සන ඉවියක් දැල්ලා ලස්සන ෂොට් එකක් ගත්තා. උපේරම ගත්තා. ලස්සනම ෂොට් එකක් ගත්තා. බලන්න පුළුවන් යන්න පුළුවන් තියෙන ඩ්‍රෝන් ෂොට් එකක් තියෙනවා මේ බලන්න. මම හුරු පල්ලට බහින්න බලන්න. පල්ලට බයම නෙමෙයි. තියෙන අපි ආපු පාර. මේ සයිඩ් එකේ තමයි මෙහෙම උඩට ගියේ මෙතන අපි දැන් ඉන්නේ උඩම. මේ පාර තමයි පහළ. දැන් පහළ වහින්න යන්නේ. මේක මෙහෙම ගියාම කොහෙද මේ තියෙන්නේ? මෙතන තියෙන පොඩි පැලක් එහෙම ඔක පහු කරන ආවේ. එතකොට අපි යන්න ඕනේ මේ කන්දෙන් එහා පැත්තට නේ. කොයි? ආර පන්සල ගාවට. මේ පන්සල ලයින්. මේකනේ. ඔය පන්සල ළඟට. මේ මේන් රෝඩ් එක. ඒක තමයි මේන් රෝඩ් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේ 18 වංගු බහින්න අර හරියන්නේ. ඔය කන්දෙන් එහා පැත්ත. ඔව් අර කන්දෙන් එහා පැත්තට තමයි අපි බහින්න ඕනේ. ඊට පස්සේ මහියන්නේ. මහියන්නේ තියෙන මේ සයිඩ් එකේ නේ. තව ටිකක් මෙහා. මෙහෙද? ඔව් අන්නේ. මෙන්න මේ හරිය තමයි. අර පේන්නේ. ටවුන් එක මහියන්. ආ ඕනේ. අර සුදු පාටට පේන මහියන් ටවුන් එක. පාට අරක සොරබරනේ. ඒ ටවුන් එක මහියන්. හරි හරි. ඔය සුදු පාට කෑලි තමයි ගැරඩියල්ල. ගැරඩියල්ල හයික් එකේ ඇඩ්වෙන්චර් ප්ලේස් එක. අම්මේ. දැන් හරි අමාරුයි බයි. බයෝ. ගොඩක් පරිස්සමෙන් බහින්න ඕනේ. බෑග් එක දාන්න අමාරුයි නේ. බෑග් එක දාගෙන මේ අරුව මේකෙන් දැන් බස්සන්නේ කොහොමද දන්නේ? ඌ නැග්ගේ කොහොමද දන්නේ? දන්නේ. ලොකු මඩතර වූ සයිස් නේ. ඔව්. බහිමු මේ රඳුණු බැස්සට පස්සේ බෑග් ටික දෙමු. පිපිලා පිපෙන්නේ ඇයිද ලනුත් එක ඔක්කොම උඩට දාගෙන අන්න අතනින් මේ කබෙන් අල්ලගෙන ඉන්නේ ඔබ නැත්තම් පහල උනතරනේ ගිහිල්ලා මම ගෙනිලා හරි ඉඳලා අරේට ගියා. ආවුයි බා නෑ නෑ බය නැතු බෑ දැන් කඹේ අල්ලගෙන කඹේ අල්ලගෙන ඉන්න මොනස් යටි මෙතනින්ද ආ උඩේ කතාර උඩේ කතාල ගලල්ලා මේකද මොකද්ද ගල දාලන්නේ මේකද ඔව් ඔව් දැන් අත් දෙකේ වාරු කරගෙන ඊට ඇඳේ උපන් පහළ මෙතෙන්ද නම් ආවා අනේ එදෙන්නේ අනිත් ටිකක් එන්න දෙන්න ඉලි කොහොමද ඔබ ටිකක් දෙන්න මේ පැත්තේ කට්ට හරි දිනවනේ කට්ටවල දෙන්න පුළුවන් එතෙන්ද ආවා නම් හරි බා දැන් අනිත් අතින් ආ කම්පැටි ගල් කරා මේ ඔක්කොම ඔව් දැන් ওই පැත්තට බහින්නේ ඊට පස්සේ එකක් ගොල්ලෝ තියාගන්න ඕනේ ඊයේ අන්න ඒක අනිත් එක දැන් අදාරින් අත් දෙකෙන් අල් හිමීට තියපන් කකුල ඈ. උඹට සැටිස් නැති තැන් වල තියන්න යන්න බෑ කකුල. අර කකුල හරිද? හරි හරි හරි. දැන් මොකද පොඩක් උස්සගෙන. හරි? දැන් ඔන්න දැන් හරි. හරි හරි. හරි දැන් ඔක. හරිනේ. දැන් හිමීට හැපන්. අපුඩයක් දෙන්න අපුඩයක් කොල්ලට. අපුඩයක් ගහන්න. හරි එන මාත් බහින ඈ. කො වීඩියෝ ගානද? ඔව්. දැන් අර කාන්ති අල්ලගෙන
හයික් එකේ අමාරුම ගෑල්ල ඔයසද බහිනවා මේ අවස්ථාවේදී. මම දැන් ඉන්නේ තනිකර මේ රණු ආධාරයෙන්. ලණුවේ මල්ලගෙන ආගෙන. ඒ ඔබ හිතාංගෝ මේ ලනෝ දාන මුලින්ම නැග්ගේ කවුද කියලා? ඔව් ලණුව දාන්න කවුද නැක්කම? ඌ පියාපල යන්න නැත්තේ නේ. ඉන්නේ මයන්නේ මේ අඩි තියන්න පුළුවන් මේ? පුළුවන්. ලිස්සයි ඈ. මේ මෙතන යට එකට තියන්න පුළුවන්. ඊයේ සෝරනේ. අන්න ඕකට තියපන්. අවුල නැහැ නේද? අවුලන්නේ. මෙතෙන් බෑ.